ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මොඩිෆිකේෂන්. එහෙම නැත්නම් මේ කාර් ටියුනින් ගැන කියලා දෙන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. තුනින් ඉතින් ඔයා අපේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාට මතක ඇති අපි ඒකෙදි කතා කරා කොහොමද එන්ජින් එකක් වැඩ කරන්නේ කියන එක. ඉතින් මං හිතනවා ඔයාට දැන් සාමාන්‍යයෙන් අයිඩියා එකක් ඇති මොකක්ද වෙන්නේ කියලා. ඔයාට ඒක ගැන අයිඩියා ගන්න නැත්නම් ඉක්මනට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා ආයෙ මේ වීඩියෝ එකට එන්න. ඉතින් මතකයිනේ ඒකෙදි අපි කතා කරා මේ ශක්තියක් මවන්නවත් නැත්නම් විනාශ කරන්නවත් බැරි කතාවක් ගැන. ඉතින් අපේ භාෂාවෙන්ම කියනවා නම් මේ ශක්තිය කියන එක නැත්නම් මේ පවර් එක කියන එක අහසින් පාත් වෙන්නේ නැහැ. අපිට අපේ එන්ජින් එකේ පවර් එක වැඩි කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම අපි දහනය කරන ෆියුල් එහෙමත් නැත්නම් ඉන්ධන ප්‍රමාණය වැඩි කරගන්න වෙනවා. ඉතින් ඉන්ධන ගැන කතා කරද්දී ඔයා දන්නවා ඇති අපිට මේ ඉන්ධනයක් දහනය කරන්න එහෙමත් නැත්නම් අවුලන්න අපිට ඔක්සිජන් ඕන වෙනවා. ඒ කියන්නේ අපි එන්ජින් එකක් ඇතුළේ ඉන්ධන විතරක් දීලා මේ වැඩේ කරන්න බෑ. අපි අනිවාර්යෙන් ඒ ඉන්ධන දහනය කරන්න ඕනේ වාතයත් එන්ජින් එක ඇතුළේ දෙන්න ඕනේ. එතකොට මේ ඉන්ධන වාත එහෙමත් නැත්නම් එයා ෆියුල් මික්සර් එකට අනුපාතයක් තියෙනවා. ඉතින් මේ හරි අනුපාතයට එයා ෆියුල් මික්සර් එක තිබ්බේ නැත්නම් මේ ඉන්ධන වල තියෙන ශක්තියෙන් ලොකු ප්‍රමාණයක් අහක යනවා. ඉතින් සමහරට මං කියපේක ඔයාලට තේරෙන්නේ නැතුව ඇතිනේ. එහින්ද මං එක පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්න. අපි මේක පැහැදිලි කරගන්න සිංගල් සිලින්ඩර් එන්ජින් එකක් ගැන කතා කරමුකෝ. එතකොට මේ වැඩේ වෙන්නේ අපි අර කලින් කතා කරපු අපේ සිලින්ඩර් එක ඇතුළේනේ. එතකොට අපි දැන් හිතුව මේ තියෙන අපේ සිලින්ඩර් එක කියලා. දැන් හිතන්නකෝ අපි මේකට පෙට්‍රල් කොටස් එකක් දෙනවා කියලා. කොටස් එකක් කියන්නේ ග්‍රෑම් එකක් එහෙමත් නැත්නම් මිලිලීටර් එකක් දෙනවා කියලා හිතන්නකෝ. එතකොට අපේ මේ පෙට්‍රල් මිලිලීටර් එක පුච්චන්න අපිට මේ සිලින්ඩර් එක ඇතුළටම දෙන්න වෙනවා වාත කොටස් 14ක්. ඒ කියන්නේ වාතයේ ග්‍රෑම් 14ක් දෙන්න වෙනවා. එතකොට බැරි වෙලා හරි අපි පෙට්‍රල් ග්‍රෑම් දෙකක් දුන්නොත් එහෙම අපිට වාතයේ ග්‍රෑම් 28ක් දෙන්න වෙනවා. හිතන්නකෝ මොකක් හරි හේතුවක් උඩ අපි පෙට්‍රල් ග්‍රෑම් දෙකක් දීලා වාතයේ ග්‍රෑම් 14ක් දුන්නා කියලා. එතකොට අපේ සිලින්ඩර් එක ඇතුලේ තියෙන්නේ පෙට්‍රල් ග්‍රෑම් එකක් පුච්චන්න ඕනේ වාත ප්‍රමාණය විතරයි. එතකොට වෙන්නේ පවර් ස්ට්‍රෝක් එකේදී පෙට්‍රල් ග්‍රෑම් එක විතරක් ගිනි අරගෙන ඊළඟට එන එක්සෝස්ට් ස්ට්‍රෝක් එකේදී අර පිච්චිච්ච ග්‍රෑම් එකේ එක්සෝස්ට් ගෑස් එකත් එක්කම අර පිච්චිච්ච නැති පෙට්‍රල් ග්‍රෑම් එකත් එළියට ඇදිලා යන එක. ඉතින් ඒකෙන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපේ පෙට්‍රල් ඩීසල් හරි මොනවාම හරි අපි දෙන ඉන්ධනය විතරක් එන්ජින් එකට දෙන ප්‍රමාණය වැඩි කරා කියලා අපිට ලොකු බලයක් ගන්න බෑ. එය හා සමානවම අපි දෙන වාත ප්‍රමාණයත් වැඩි කරගන්න ඕනේ. හරි එහෙනම් දැන් යමු අපේ අද කතාවට. ඉතින් එතකොට අද අපි කතා කරන්න යන්නේ මේ එන්ජින් එකට දෙන වාතය වැඩි කරන්න පාවිච්චි කරන ක්‍රම ගැන. පොඩ්ඩක් බලන්නකෝ මේ සද්ද ඔයාලට අහලා පුරුදුයිද කියලා. ඔව් ඉතින් අද අපි කතා කරන්න යන්නේ ටර්බෝ චාර්ජර් ගැන. ඉතින් අපි එහෙනම් ඉස්සෙල්ලාම මේ ටර්බෝ චාර්ජර් එක ගැන කතා කරලා ඉමු. සමහර විට ඔයා දැනටමත් දන්නවා ඇති මොකද්ද මේ ටර්බෝ චාර්ජර් එකේ කතාව කියලා. ඒ වුණාට මේක දන්නේ නැති අයත් ඉන්න හින්දා මං ඉස්සෙල්ලාම කතාව කියලා ඉන්න. ඉතින් මේ කතාව පටන් ගන්න ඇමරිකාවේ කෙළවරේ තියෙන පුංචි නගරයකින්. ඉතින් මේ පුංචි නගරෙත් කෙළවරේ තියෙන තක්කාලි වගාවක් ළඟ ජීවත් වෙනවා ගොළු බෙල්ලෝ රංචුවක්. ඉතින් මේ ගොළු බෙල්ලෝ රංචුවේ ඉන්නවා දියෝ කියලා පුංචි ගොළු බෙල්ලෙක්. එක දවසක් මෙයාට වෙච්ච පොඩි කරදරයකින් මෙයාව රේස් කාර් එක එන්ජින් එකක් ඇතුළට ගිහිල්ලා මෙයාට නයිට්‍රස් ඔක්සයිඩ් පේනවා. ඒකෙන් හම්බෙච්ච සුපිරි වේගයත් එක්ක මෙයාව ටර්බෝ කියලා මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා. I broke up with my ex-girl. Here's a number. What's that shit say? Psych! That's the wrong number! ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇතිනේ අපි මේ ටර්බෝ චාර්ජර් එකක් නැත්නම් සුපර් චාර්ජර් එකක් හයි කරා කියලා කොහොමද අපි එන්ජින් එකට ඇදගන්න එයා ප්‍රමාණය වැඩි වෙන්නේ කියලා. ඉතින් ඒක වෙන්නේ මෙහෙමයි. ඉතින් කාට හරි මතකද අපිට පොඩි කාලේ කියලා දෙනවා වාතය කියන්නේ සම්පීඩනය කරන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් ඒක මම මෙහෙම පැහැදිලි කරන්නම්. ඔයා දන්නවා ඇතිනේ ස්පොන්ජ්. හිතන්නකෝ අපි එක සමාන බෝතල් දෙකක් අරගෙන ඒ දෙකටම ස්පොන්ජ් පුරවනවා කියලා. එක බෝතලයකට අපි නිකම් ස්පොන්ජ් පුරවලා අනිත් බෝතලයට අපි හොඳට හිර කරලා ස්පොන්ජ් පිරෙවුවොත් එළියෙන් බැලුවම ඔයිට පේනවා බෝතල් දෙකම පිරලා කියලා. හැබැයි උනාට අපි තද කරලා පුරවපු බෝතලේ තියෙන ස්පොන්ජ් ප්‍රමාණය වැඩි. ඉතින් ඒ වගේ ටර්බෝ චාර්ජර් එකකින් නැත්නම් සුපර් චාර්ජර් එකකින් වෙන්නේ අපේ සිලින්ඩර් එක ඇතුළට වැඩි වාත පරිමාවක් තද කරලා බලෙන් පුරවන එක. ඉතින් තව විදිහකින් කියනවා නම් මේ දෙකම එයා කම්ප්‍රෙසර් විදියට තමයි වැඩ කරන්නේ. හැබැයි මේ දෙකෙන්ම වෙන්නේ එකම දේ වුණාට මේ දෙක වැඩ කරන්නේ දෙවිදියකට. ඉතින් ටර්බෝ චාර්ජර් එකක් ගැන කතා කරද්දී මේ ටර්බෝ චාර්ජර් එකක පැති දෙකක් තියෙනවා.
ඉතින් මේ දෙපැත්තම එකකට එකක් සම්බන්ධ වෙච්ච බඹර දෙකක් තියෙනවා. ඉතින් මේ බඹර දෙකෙන් එකට කියනවා අපි ටර්බයින් එක කියලා. ඒ වගේම අනිත් එකට අපි කියනවා කම්ප්‍රෙසර් එක කියලා. එතකොට මේ දෙපැත්තටම එයා ඉන් එකක් සහ එයා අවුට් එකක් තියෙනවා. එතකොට මේ ටර්බයින් සයිඩ් එකේ එයා ඉන් එක එන්ජින් එකෙන් එළියට එන එක්සෝස් ගෑස් ඇතුළට අරගෙන මේ ටර්බයින් එක කරකලා වාහනේ මෆ්ලර් එක හරහා ඒ එක්සෝස් ගෑස් එළියට අවුට් කරනවා. එතකොට මේකේ කම්ප්‍රෙසර් සයිඩ් එක සෙට් වෙන්නේ එක පැත්තක් මේ වාහනේ යා ක්ලීන් එකට වගේම අනිත් පැත්ත ඉන්ටේක් මැනිෆෝල්ට් එකට. ඉතින් එතකොට සරලවම කියනවා නම් මේකෙන් වෙන්නේ එන්ජින් එකේ එක්සෝස් ගෑස් වලින් ටර්බයින් එකක් කරගලා ඒත් එක්කම ඒකටම අනිත් පැත්තෙන් හයි වෙලා තියෙන කම්ප්‍රෙසර් එකකුත් කරගලා එන්ජින් එකට කම්ප්‍රෙස් එකක්. ඒවත් නැත්තම් ලොකු පීඩනයක් යටතේ වැඩි වාත ප්‍රමාණයක් ලබා දෙන එක.